හායි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. මම පෝස්ට් එකක් උදේ ෂෙයා කරා කට්ටියට බලන්න කියලා. මගේ තේකොළ කිලෝ 15ක ඕඩර් එකක් ගියපු විදිය. ඉතින් මේ තියෙන්නේ කිලෝ 15 ඕඩර් එක මම ලෑස්ති කරපු විදිය. ඉතින් මේ ඕඩර් එක ලෑස්ති කරලා දැන් ටික දවසක් වෙනවා. මේ ඕඩර් එක ඒ කෙනාට හම්බ වෙලත් දැන් දවස් ගණනක් වෙනවා. ඉතින් ඒ වුණාට මට ඔයාලට වීඩියෝ එක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් අද තමයි ඒකට වෙලාවක් ලැබුණේ මට. මොකද පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් එක්කලා හිර වෙලා හිටපු නිසා මේ වීඩියෝ එක පරක් වුණා. ඉතින් ওই විදිහට තමයි මගේ කිලෝ 15 ඕඩර් එක මම ලෑස්ති කරේ. ඉතින් මට ඇත්තටම ගොඩාක් සතුටුයි. මං හරි සතුටෙන් තමයි මේ ඕඩර් එක ලෑස්ති කරේ. මොකද බිස්නස් කරන හැමෝම කැමතිනේ තමන්ට මේ වගේ ලොකු ඕඩර්ස් එනවට. ඉතින් ඒ වගේ තමයි මමත්. ඇත්තටම මම ගොඩාක් සතුටින් තමයි මේ ඕඩර් එක ලෑස්ති කරේ. මොකද මගේ ওই මේසේ ඔයාලා දන්නවනේ මේ මේසේ පිරෙන්නම මේ ඔය ඕඩර් එක තිබ්බා. මොකද එයා ඉල්ලුවා මගෙන් ග්‍රෑම් 100 තේකොළ කිලෝ 8ක ග්‍රෑම් 100ෙන්. එතකොට හිතන්නකෝ පැකට් කීයක් තියෙනවද කියලා. ඉතින් මට දවස් දෙකක් විතර වගේ ගියා මේ ඕඩර් එක ලෑස්ති කරන්න. ඊට පස්සේ තමයි මම පෝස්ට් ඔෆිස් එකට බාර දුන්නෙත්. ඉතින් ওই විදිහට තමයි ඔයාලට පේනවා වගේ මම හිතන්නේ මේ වීඩියෝ එක මේ ඔයාලට දාලා තියෙන වීඩියෝ එක මම හිතන්නේ මම ගත්තේ රෑ. මොකද වීඩියෝ එකක් කරගන්න ඕනි කියලා. පැකට් ටික මම එහෙමම මේ ගැහුවා. මේ ඒවා නිකන් වීඩියෝ ගත්තේ නැහැ. මොකද ඒ ටිකේ බිසි වෙලා හිටපු හින්දා. ඉතින් ඔය වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මම ගත්තෙත්. මේ තියෙන්නේ එයාට හම්බුණාට පස්සේ මට එවපු වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් අපි පොහොර බෑග් එකක තමයි ඕක යවුවේ. මොකද ඒ වෙලාවේ බොක්ස් එකක් තිබ්බේ නෑ ඇත්තටම හොයාගන්න. මොකද ලොකු බොක්ස් එකක් ඕනනේ. ඉතින් අපිට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මං හස්බන්ඩ් ගිනුත් ඇහුවට පස්සේ මොකද කරන්න කියලා ওই විදිහට අපි පොහොර කවර් එක තමයි ඒක යවුවේ. ඒ වුණාට මං හරි බයෙන් යවුවේ මොනවා හරි කියන්නේ පොහොර කවර් එකනේ. මොනවා හරි වෙලා පැකට් එකට ඩැමේජ් වුණොත් එහෙමයි කියලා. හැබැයි දෙයියනේ කියලා එක පැකට් එකක්වත් කැඩිලා තිබ්බේ නෑ කිව්වා. ඉතින් මට ඒකට ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද එහෙම වුණා නම් එහෙම මේ මට හරි අවුල්. ඉතින් මොකද එයා මගෙන් කිලෝ 15ක් ඕඩර් කරලා පැකට් එකෙන් බැරි වෙලාවත් කැඩලා තිබ්බොත් එහෙම කියලා. ඒ වුණාට වෙලාවට එහෙම මොකුත් උනේ නැහැ කියලා එයා කිව්වා. ඉතින් ওই විදිහට තමයි ඒක එයාට හම්බෙලා තිබ්බේ. ඉතින් මේ ඔය තියෙන්නේ එයා මේ මේස් එක ඔක්කොම ටික තියලා මට එවපු වීඩියෝ එකක්. ඉතින් එයා කිව්වා ඒක දැක්කට පස්සේ ඇත්තටම හරි ආස හිතුණා කියලා. මං හිතන්නේ දැන් ඕකෙන් භාගයක් විතර වගේ විකිනිලා කියලාත් මට කිව්වා. මොකද මම හැමෝගෙම අහනවා මගෙන් ගන්න අය දැන් ගන්න අයගෙන් මං අනිවාර්යෙන් අහනවා මොකද බිස්නස් එක ඒ කියන්නේ තේකොළ ටික විකුණුනාද 3-5 ටික විකුණුනාද එහෙම කියලා මං අනිවාර්යෙන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දීලා අහනවාමයි. ඉතින් ඔය සමහරු මට ඉතින් වීඩියෝ ක්ලිප් එහෙම අරගෙන එවනවා. ඔය ඉතින් කිලෝ 15 ඕඩර් එකේ ගිහිල්ලා තේකොළ ටික ඒකේ මේක තමයි ඉතින් ඔය තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි ඒ කිලෝ 15 ඕඩර් එක ලෑස්ති කරේ. මේ තියෙන්නේ මං යවපු තව ඕඩර් එකක්. මේක යාට හම්බුණාට පස්සේ තමයි ඔය මට ෆොටෝ ටිකකුයි වීඩියෝ ක්ලිප් එකකුයි එවලා තිබ්බේ. මේකේ වීඩියෝ එක මං ඔයාලට කලින් මේ ඔයාලත් එක්ක බෙදාගත්තා. මේ ඊට පස්සේ යාට හම්බ වෙච්ච එකේ වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔය මට එවලා තියෙන්නේ. ඉතින් මට ගොඩාක් සතුටුයි ඔයාගේ දෙවෙනි ඕඩර් එක. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. මාත් එක්කලා බිස්නස් කරන්න ගොඩක් පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් මට ඒ ගැන ගොඩාක්ම සතුටුයි. ඒ වගේම තවත් කවුරු හරි කැමති නම් අපිත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි ඔයාලට තියෙන්නේ. එතකොට අපි විස්තර ටික ඔක්කොම ඔයාලට දෙනවා. කොහොමද කරන්නේ මොකද වෙන්නේ එහෙම කියලා. ඇත්තටම මට අද මගේ පරණ වීඩියෝ එකකට අද උදේ කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා. මේ මොකද ඔයා මිල අතින් වහගෙන ලේබල් එක විතරක් පෙන්නන්නේ. ඔය කපටිකම් තමයි ඔයාට දවසක හරස් වෙන්නේ. මිල පෙන්වන්න බැරිකමක් නෑනේ නේද? එහෙම කියලා මේ මට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා අද උදේ. ඇත්තටම මම මිල පෙන්නුවේ නැත්තේ මොකද මාත් එක්ක ගොඩක් ඉන්නේ බිස්නස් කරන්න සම්බන්ධ වෙච්ච අයනේ. ඒ නිසා තමයි මම ඇත්තටම මිල ඔයාලට පෙන්නුවේ නැත්තේ. මගේ WhatsApp එකට දාලා මැසේජ් එකක් දාලා ඇහුවා නම් කොහොමද මිල ගණන් කියලා මම අනිවාර්යෙන් මගේ තියෙන මිල ගණන් මම හදලා තියෙන්නේ කොහොමත් මම ඒක අනිවාර්යෙන් අහන හැමෝටම දානවා. ඉතින් ඒ වගේ කමෙන්ට් එකක් ඇත්තටම දාන්න මම හිතන්නේ හේතුවක් තියෙනවා කියලා. මොකද මගේ WhatsApp නම්බර් එක මම හැම එකකම වගේ දාලා තියෙන්නේ. ඒකට මැසේජ් එකක් දැම්මා නම් එයාට මිල අහගන්න තිබ්බා. ඉතින් මේ
ඇත්තටම මම කපටිකමක් කරනවා නම් මාත් එක්ක වැඩ කරන අය දන්නවා මම කපටිකමක් කරනවද නැද්ද කියලා. මොකද මට කපටිකමක් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඒක ඇත්තටම මගේ ගෙදර අයත් දන්නවා මාත් එක්ක වැඩ කරන පිරිසත් හොඳටම දන්නවා. මම කවදාවත් එහෙම කපටිකමක් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. මම ඇත්තටම මේ channel එක පටන් ගත්තෙත් කාටම හරි දෙයක්, ඒ කියන්නේ ප්‍රයෝජනයක් වෙන දෙයක් වෙන්නේ කීයක් හරි අතට ගණීනේ කියන අරමුණෙන් තමයි මම මේ channel එක පටන් ගත්තෙත්. මාත් එක්ක වැඩ කරන අය කොහොමද දන්නවා දැන් එයාලා කොහොමත් අතට ගාණක් හොයා ගන්නවා. ඒ නිසා මට මේ කමෙන්ට් එක දාපු කෙනාට රිප්ලයි එකක් දෙන්න උවමනාවක් නැහැ. ඒ උනට මේ වගේ කමෙන්ට් දාන්න හොඳ නැහැ. මොකද අපි හැමෝම බිස්නස් එකක් හෝ තමන්ගේම දෙයක් කරලා දියුණු වෙන්න බලන්නේ. ඇත්තටම අපිටත් පුළුවන් හස්බන්ඩ්ගෙන් කකා බිබි එහෙම නිකම්ම ගෙදරට වෙලා ඉන්න. ඒ වුණාට ඒ වගේ නැතුව තමන්ටම කියලා කීයක් හරි හොයාගෙන තව කාට හරි උදව් කරගෙන දෙයක් කරනවා කියන්නේ ඇත්තට මේක වටිනවා. ඉතින් මේ කපටිකම් කියන එකට තමයි ඉතින් මට ඇත්තටම දුක හිතුනේ. ඒකත් ඉතින් හස්බන්ඩ් කෝනේ ඕවා ගණන් ගන්න එපා. ඔයාලට රිප්ලයි කරන්නත් එපා කියලා. ඇත්තටම මට වැඩකුත් නෑ මේ කමෙන්ට් එක. මොකද මාත් එක්ක වැඩ කරන පිරිස දන්නවා මම කවුද කියලා. මම කොහොම කෙනෙක්ද කියලා එයාලා දන්නවා. ඒ නිසා මට ඒ ගැන කිසිම දුකක් නෑ. ඔයාලට කාට හරි මිල ගණන් දැනගන්න උවමනාවක් තියෙනවා නම් මගේ WhatsApp මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන් මිල ගණන් ඔයාලට දානවා. මගෙන් බඩු ඕඩර් කරන හැමෝටම මගේ ගානේ ග්‍රෑම් 100 තේකොළ පැකට් එකක් ෆ්‍රී හම්බෙනවා. මොකද මම මේක දෙන්නේ කුරියර් චාර්ජස් එකෙන් කීයක්ම හරි අඩු කරගන්න පුළුවන් නිසා. ඉතින් මේ කපටිකම් කියන එක මම දන්නේ නැහැ අයියේ ආ එහෙම කිව්වේ කියලා. දැන් මං ග්‍රෑම් 100 තේකොළ එකක් මට එනන් නොදී ඉන්න තිබ්බනේ. ඔයාලා ඕන විදිහකට ඩිලිවර් charge එක ගෙවා ගනි මට මොකද අන්න ඒ වගේ දේවල් හිතන්නේ නැතුව මගේ ගානේ මං ග්‍රෑම් 100 පැකට් එකක් ෆ්‍රී දෙන්නේ. එයාලට මේ ඩිලිවර් charge එක පොඩ්ඩක් හරි කවර් කරගන්න පුළුවන් නිසා. මේ අනේ මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ එකම මං හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට ඔය වගේ එකක් ඒවි කියලා. මං කොහොමද දන්නවා YouTube channel එකක් කරන ඕනම කෙනෙක්ට ඔය වගේ දේවල් ඉතින් සාමාන්‍ය දේවල්. ඒ වුණාට මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට ඔය වගේ කමෙන්ට් එකක් ඒවි කියලා. හරි. ඒක දැන් ඉතින් අපිට වැඩක් නැහැනේ. එයා කියන දේවල් එයාටම තිබිච්චාවේ කියන තමයි ඉතින් මට තියෙන්නේ. මොකද මගේ ඒ වගේ කපටිකමක් කරන්න කිසිම අදහසක් හිතේ නැති හින්දා. ඉතින් මට මේ වීඩියෝ එක එවපු කෙනා මට වොයිස් කරලත් වීඩියෝ එකක් එවලා තියෙනවා. අපි දැන් ඒක බලලා එමුකෝ කොහමද කියලා. මේ මගේ දෙවෙනි ඕඩර් එක තේකොළ පැකට් 21ක් මම ඕඩර් කරා 100 පැකට්. එතකොට 3-5 බෙදපු 3-5 එකෙන් මම ඕඩර් කරා පැකට් දෙකක්. මිරිස් කුඩු එකකිනුත් මම ඕඩර් කරා පැකට් දෙකක් 100 පැකට්. තේකොළ 500 පැකට් එකක් මම ඕඩර් කරා. ඇත්තටම මට මේ ඕඩර් එක ලස්සන්ට කළා හම්බ වුණා. ඇත්තටම මට ගොඩක් ස්තුතියි. ඇත්තටම මට ඔයා නිසා තමයි මට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් වුණේ. ඔයා මට කියපු වචන ටික මට ගොඩක් ලොකු රුකුලක් වුණා. ඇත්තටම බොහොම ස්තුතියි අක්කී. ඊළඟ ඕඩර් එකත් මම ඔයාට දෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ওই විදිහට මගෙන් දෙවෙනි පාරටත් ඕඩර් එකක් දාපු කෙනෙක් තමයි ඉතින් ඔය. එයා ඕඩර්ස් අරගෙන තමයි මට ඕඩර් එක දාන්නේ. ඉතින් ඒකත් හොඳයි. මොකද එතකොට කිසි ප්‍රශ්නකුත් නැහැනේ. එයාට මේ විකුණ ගන්න බැරි වුණා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වැඩෙත් හොඳයි. ඔයාලත් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්න. මම ආයෙත් කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට මිල ගණනුත් එක්කලා කොහොමද වෙන්නේ කියලා හැම විස්තරයක්ම කියලා දෙනවා. මම ආයෙත් කියනවා කැමති කවුරු හරි ඉන්නවා නම් අපිත් එක්කලා එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙන කිසිම කෙනෙක් අපි අතහරින්නේ නැහැ. දිගටම ඇදගෙන යනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.